ඔයා හිතන් ඉන්නවද ඔයාගේ Facebook එක Gmail එක එහෙම නැත්නම් බැංක් account එකේ password එක කාටවත් හොයාගන්න බැරි තරම් සුරක්ෂිතයි කියලා. ඔයා දන්නවද ලෝකයේ සිද්ධ වෙන සයිබර් ප්‍රහාර වලින් 80%කටම හේතුව දුර්වල password කියලා. අයිබෝන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ අපේ ඩිජිටල් ජීවිතයේ වැදගත්ම දෙයක් වෙන password ගැන. ඇයි අපි පාස්වර්ඩ් හැක් වෙන්නේ? හැකර්ස්ලා පාවිච්චි කරන ට්‍රික්ස් මොනවද සහ ඔයාගේ account එක කවදාත් හැක් නොවන විදිහට ශක්තිමත් පාස්වර්ඩ් එකක් විනාඩියෙන් හදාගන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකෙන් අපි බලමු. මුලින්ම බලමු හැකර් කෙනෙක් අපේ පාස්වර්ඩ් එක හොරකම් කරන්නේ කොහොමද කියලා. මේකට ප්‍රධාන ක්‍රම හතරක් පාවිච්චි වෙනවා. පළවෙනි එක විදිහට අඳුර ගන්න පුළුවන් දුර්වල සහ පොදු පාස්වර්ඩ් පාවිච්චි කිරීම. ගොඩක් අය තාමත් පාවිච්චි කරන්නේ 1 2 3 4 5 එහෙම නැත්නම් පාස්වර්ඩ් වෙල්කම් වගේ වචන. එහෙම නැත්නම් තමන්ගේ නම, උපන්දිනේ, ෆෝන් නම්බර් එක වගේ දේවල්. හැකර් කෙනෙක්ට මේවා ටූල් එකක් පාවිච්චි කරලා තප්පර ගානකින් ක්‍රැක් කරගන්න පුළුවන්. මේකට කියන්නේ brute force attack එකක් කියලා. දෙවෙනි එක විදිහට අපි හඳුනාගෙන තියෙන්නේ හැම තැනටම එකම පාස්වර්ඩ් එක පාවිච්චි කිරීම. ඔයා ඔයාගේ Facebook account එකට Instagram, Gmail හැම එකටම දාලා තියෙන එකම පාස්වර්ඩ් එක නම් එක account එකක් හැක් වුණ ගමන් හැකර්ට ඔයාගේ මුළු ඩිජිටල් ජීවිතේටම ඇක්සස් කරන්න පුළුවන් වෙනවා. තුන්වෙනි එක ෆිෂින් ඇටැක් එකක්. එහෙම නැත්නම් ව්‍යාජ ලින්ක් එකක්. ඔයාට ඊමේල් එකක් නැත්නම් මැසේජ් එකක් එනවා. ඔයාගේ account එක බ්ලොක් වෙලා මේ ලින්ක් එකට ගිහින් මේ පාස්වර්ඩ් එක වෙනස් කරගන්න කියලා. ඔයා මේ ලින්ක් එකට ගිහින් පාස්වර්ඩ් එක ගහපු ගමන් ඒක කෙලින්ම යන්නේ හැකර්ගේ අතට. හතරවෙනි එක විදිහට අපි හඳුනාගෙන තියෙන්නේ data breach එකක්. එහෙම නැත්නම් දත්ත කාන්දු වීමක්. සමහර වෙලාවට ඔයා රෙජිස්ටර් වෙලා ඉන්න පොඩි වෙබ් අඩවියක් හැක් වෙලා ඒකේ තියෙන ඔයාගේ ඊමේල් සහ පාස්වර්ඩ් අන්තර්ජාලයට කාන්දු වෙලා තියෙන්න පුළුවන්. හැකර්ස්ලා මේ දත්ත ටික අරන් ඔයාගේ අනිත් ප්‍රධාන account වලට ඇතුල් වෙන්න try කරනවා. එහෙමනම් කොහොමද අපි හැක් කරන්න බැරි වෙන්න පාස්වර්ඩ් එකක් හදාගන්නේ? ඔයා අනිවාර්යෙන් මෙන්න මේ නීති ටික මතක තියාගන්න පාස්වර්ඩ් එකක් හදනකොට. වැදගත්ම දේ වෙන්නේ පාස්වර්ඩ් එකේ දිග. පාස්වර්ඩ් එක හදනකොට අකුරු අවම වශයෙන් 12කට හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පාවිච්චි කරන්න ඕනේ. හැකර්ස්ලාට ඒක ක්‍රැක් කරන්න යන කාලය එතකොට වැඩි වෙනවා. දෙවෙනි දේ මිශ්‍රණයක් පාවිච්චි කරන්න. පාස්වර්ඩ් එකට සිම්පල් ලකුරු, කැපිටල් ලකුරු, ඉලක්කම් සහ විශේෂ සලකුණු අනිවාර්යෙන් එකතු කරන්න ඕනේ. ඊට අමතරව පාස්වර්ඩ් එකක් හැදුවටම විතරක් මදි. මේ දේවලුත් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. පළවෙනි එක තමයි two factor authenticator on කරන එක. මේක දැන් අනිවාර්යයි. කවුරු හරි ඔයාගේ පාස්වර්ඩ් එක දැනගත්තත් ඔයාගේ ෆෝන් එකට එන OTP කේතේ නැත්නම් authenticator app එකකින් එන notification එක නැතුව ඔයාගේ account එකට ඇතුල් වෙන්න බෑ. දෙවෙනි එක password manager එකක් පාවිච්චි කරන එක. හැම එකටම වෙනස් වෙනස් දිග password මතක තියාගන්න අමාරුයි නම් Google password manager හෝ one password වගේ සුරක්ෂිත password manager එකක් පාවිච්චි කරන්න. අදම ඔයාගේ වැදගත් account වල password පරීක්ෂා කරලා බලලා දුර්වල ඒවා අදම වෙනස් කරන්න. ඔයාගේ ඩිජිටල් ජීවිතයේ ආරක්ෂාව තියෙන්නේ ඔයාගේ මතේ. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න. මේ වගේ තවත් තාක්ෂණික තොරතුරු දැනගන්න මගේ channel එක subscribe කරගෙන යන්න.